Good morning sir. Good morning. මොකක්ද මේ එකපාරටම වුණා කිව්වේ? සර් කුකුලාදෙනිය හන්දියේ ආයුර්වේද තියෙන්නේ. අන්න එතන ඊයර 8ට විතර මර්ඩර් එකක් වෙලා තියෙනවා. කාවද මරලා තියෙන්නේ? මිනිහෙක්ව සර්. ගරාජ් එකක වැඩ කරන කොල්ලෙක්ව සර්. මොනවද ඉතින් අපි මේ සිද්ධිය ගැන මේ විදිහ හොයාගෙන තියෙන්නේ? මේ මිනිස්සයාස ළඟදි කසාද බැඳපු කෙනෙක්. තාම ළමයි නෑ. වයිෆ්ගේ අම්මයි එක්ක තමයි ගෙදර ඉඳලා තියෙන්නේ. ඔය මිනිස්සයා මොකක්ද මේ මහරෑ වෙනකන් ආයුර්වේද ගාව කරලා තියෙන්නේ? රැටෝ වහනව නේද? පාන් ගන්න සර් බේකරියට ඇවිල්ලා තියෙන්නේ. ඔය ආයුර්වේද ගාවමනේ අර පෙරේරාගේ බේකරිය තියෙන්නේ. පෙරේරා බේකරිය? ඔය කියන්නේ මොන පෙරේරාද? අර බේකරියක් තියෙන පෙරේරා? අර කලින් බස් එකක වැඩ කරන කාලේ මිනිහෙක්ව යට කරලා අපි නඩුවක් දැම්මේ. සර්ම තමයි පැමිණිල්ල ලියලා නඩුව ගොනු කරේ. මට මතක නෑනේ. අර ගිය සතියේ සුපර්ස්ටාර් දිනුවේ ටවුන් එකේ ඉඳගෙන අර ඕපන් කැප් එකේ ආවේ හැමෝන්ට මතවනවන. සර්නේ ආරක්ෂාවක් දුන්නේ ට්‍රැෆික් එක බලාගෙන. මොකද ඒත් මීටර් නෑ. අර කොටසායක් ඇඳගෙන දිල්රුක්ෂිගේ දිල්රුක්ෂිගේ තාත්තා. මතක. එතකොට පෙරේරත් වෙඩි කෑවා. නෑ. පෙරේරාගේ බේකරියේ ගාවදී තමයි ওই ගරාජ් එකේ වැඩ කරන කොල්ලට වෙඩි තියලා තියෙන්නේ. ඔව්. එතකොට පවුලේ අයත් එක්ක කතා කරාද? කොල්ලගේ වයිෆ් නම් ඇවිල්ලා ඉන්නේ සර්. අපි මුකුත් ප්‍රශ්න කරන්න ගියේ නෑ මේ සර් එනකන් හිටියේ. තමුසේ මට කතා කරපු එක හොඳයි. මටත් හිතාගන්න බෑ මේ සිටුේෂන් එකේ ඉන්න කෙනෙක්ගෙන් මම මොනවද අහන්නේ කියලා. සර් ප්‍රශ්න වගේ මොන හරි අහුවම මොකද? මොනවද? ප්‍රශ්න? මිස් මම OIC සානක මට ඇත්තරම හරි කනගාටුයි මේ සිද්ධ වෙච්ච දේ ගැන. මම වෙන පෞද්ගලික ගමනක් යන ගමන් තමයි හිටියේ මේ සිද්ධිය දැනගන්නකොට මම ටක් ගාලා ඒකත් කැන්සල් කරලා තමයි මේ ආවේ මේ ඉක්මනට මේ වැඩේට මමම ඇටෙන්ඩ් වෙන්න කියලා. මේ ඔය දෙනා මැරි කරලා ගොඩක් කල්ද කොහොමද? තාම මාස 6යි සර්. හරි පොඩි කාලයක් මේ මාස 6ක් කියන්නේ. ඔය දෙන්න මේ ලව් අෆෙයාර් එකක්ද? අපි අවුරුදු 6ක් ආදරය කරා. මට මිස් ඇත්තටම හරිම කනගාටුයි මේ වෙච්ච දේ ගැන වලට මෙච්චර අඩු වයසකින්. කොහොම හරි මිස් නීතිය පැත්තෙන් වෙන්න ඕන හැමදේම අපි පැත්තෙන් අපි අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා. කොහොම හරි මේ වැරද්ද කරපු කෙනාට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම එයාලා නීති හමුවට අනිවාර්යයෙන්ම ගේනවා. මිස් ඒ ගැන පොඩ්ඩක්වත් අවිශ්වාසයක් තියාගන්න ඕන නැහැ. මට මේ පරීක්ෂණ කටයුතු ඉස්සරහට කරගෙන යන්න මිස්කින් ප්‍රශ්න කීපයක් අහන්න වෙනවා. කමක් නැද්ද? මොනවද සර්ට මගෙන් දැනගන්න ඕන? මට ඇත්තටම තේරෙනවා මේක මේ ප්‍රශ්න අහලා තවත් වාව විහිස කරන්න හොඳ වෙලාවක් නෙවෙයි කියලා. ඒ වුණාට මේකේ නීතිමය පැත්තකුත් තියෙනවනේ. ඔයගේ මානසිකත්වය හොඳද කොහොමද ප්‍රශ්න උත්තර දෙන්න පුළුවන් මට්ටමක ඔයා ඉන්නවද? මට තව නැති වෙන්න දෙයක් නෑ සර්. ඊයේ මුළු රෑම අඬන්න ඉඳලා දැන් මට කඳුළුත් නෑ අඬන්න. මොකක්ද ඔයාගේ නම? චේතනා වල්ලප්පුලි. එතකොට හස්බන්ඩ්ගේ නම මොකක්ද? සුපුන් වල්ලප්පුලි. හස්බන්ඩ් නැති වුණා කියලා ඔයා කොහොමද මුලින්ම දැනගත්තේ? මට සුපුන්ගේ යාළුවෙක්ගෙන් ඊයේ රෑ කෝල් එකක් ආවස. එයා තමයි කිව්වේ. මේ නරක ආරංචිය දැනගන්නකොට මේ ඔයාලගේ අම්මා ගෙදර හිටියා කිව්වනේ? ඔව් සර්. මමයි අම්මයි හිටියේ. හස්බන්ඩ් නැති වුණා කියලා ඔය කියන කෝල් එක එනකොට මේ අම්මයි ඔයයි මොකද කර හිටියේ? එයා ගියේ පාන් ගේන්න. මං එයා ගේන පාන් එක කන්න පොල් සම්බෝලයක් හද හිටියේ. අම්මත් බිත්තර 3ක් තැම්බුවා. හස්බන්ඩ් නැති වුණා කියලා පාර මේ කෝල් එක ආපු ගමන් ඔයාලා මොකද කරේ? මම සම්බහල් හුඬුවක් ලිපේ තිබ්බා. ගෙදර වෙන පාන් ගේන්න යවන්න කවුරුත් නැහැ සර්. අම්මත් සෑහෙන්න වයසයි. මොකද? නෑ මම ඒක නෙවෙයි ඇහුවේ.
දැන් මේ තමන්ගේ හස්බන්ඩ් තමන්ගේ බෑන නැති වුණා කියලා දැනගත්තට පස්සේ කොහොමද රියැක්ට් කරේ? කොහොමද අම්මා රියැක්ට් කරේ? අම්මට සෑහෙන අවුල් ගියාස. අපි දෙන්න එතන බිම වාඩි වෙලා කල්පනා කරේ ආයි රැට පාන් කන්නේ කොහොමද කියලා. ඈ? අරේ මිනිහා පාරේ මරලා ඔය දෙන පාන් කන්න විදිහක් ඇහුවා. පෙරේර බේකරිය පාන් හරි රසයි සර්. වාටිය හරි ක්‍රන්චි. කීයට කෑවත් අලුත් පාන් සුවඳ එනවා. මොන මගුලක්ද මේ කියන්නේ? හරි ඒක කමක් නෑ. මට කියන්නකෝ මේ හස්බන්ඩ් ගෙදරින් පිට වෙලා යනකොට මේ අන්තිමට ඔයාලට මොකක් කියලාද ගියේ? එයා කියලා ගියේ පාන් එකමාරක් අරන් එන්නම් කියලා. ඊට කලින් ඇහුවා ගේන්න ඕන පෙතිපාන්ද රෝස් පාන්ද කියලා. මට පේන්නේ මිස් මේ වෙච්ච දේවල් හැමදේමත් එක්ක තාම ඔයාගේ සිහිය හරි මට්ටමක නැහැ වගේ. ඒනොත් දැන් මේ පරීක්ෂණ කටයුතු අතර කරගෙන ගිහිල්ලා ඔයාගේ හස්බන්ඩ්ගේ මිනිමරෝ හොයාගන්න අපිට මේ ප්‍රශ්න ටික අහන්න වෙනවා මිස්. නැත්නම් අපිට මේ වැඩේ කරන්න බෑ. මට තේරෙනවා සර්. මට මේ අපරාධ කරපු එක්කෙනාව කොහොම හරි අල්ල ගන්න ඕන. හරියටම හරි. මට කියන්න මිස් දැන් හස්බන්ඩ් ගෙදරින් පිට වෙලා යනකොට එයාගේ මොහරි කලබලකාරී ස්වභාවයක් තිබ්බද? එයා මොහරි ප්‍රශ්නයකද හිටියේ? එයා සතුටින්ද පිට වෙලා ගියේ? මොන වගේ මූඩ් එකකින්ද එයා ගෙදරින් පිට වෙලා ගියේ? එයා ප්‍රශ්නකින් තමයි සර් පිට වෙලා ගියේ. හරියට හරි. ඔන්න මිස් දැන් ගාන ට්‍රැක් එකට එනවා. මොන දේ ගැනද හස්බන්ඩ් හිත ඉන්නේ නැත්තේ? වෙලාව 8ට කිට්ටු නිසා එයා පොඩ්ඩක් දුකින් හිටියේ රෝස් පාන් ඉවරද දන්නේ නැහැ කියලා. මිස් අපිට මේ පාන් කතන්දරයක් මෙතනට වැදගත් නැහැ. ඔයාගේ හස්බන්ඩ්ට කවුරු හරි තරහකාරයෝ එහෙම දැනුවත්ව ඉන්නවද? එක්කෙනෙක් හිටියස. මොනවා? කවුද? පෙරේර බේකරියෙන් අපි පාන් ගන්නෙ. උකට සුනිල් බේකරී මිනිස්සයා එච්චර අපිත් එක්ක හිත හොඳ නැහැ. ඈ? ඔයාගෙන් ප්‍රශ්න වෙලක් නෑ මිස්. මේ මිනිස්සයා කවුරුට ෆලෝ කරන් ගියාවද? හැබැයි සර් පෙරේදත් එයා එනකොට දෙන්නෙක් පස්සෙන් ඇවිල්ලා තිබුණා. මොනවා? ඇයි මට මේක කලින් කිව්වේ නැත්තේ? නෑ මම හිතුවේ නෑ ඒක එච්චර වැදගත් වෙයි කියලා. අපි මිස්ටර් ගුණවර්ධනට කිව්වට පස්සේ එයා බල්ලා දෙන්න ගැට ගහලා තිබුණා. මට තේරුණේ නෑ. පෙරේද පාන් අරන් එනකොට මිස්ටර් ගුණවර්ධනගේ බල්ලෝ දෙන්න පාන් වල සුවඳට පස්සෙන් ඇවිල්ලා තිබුණා. අපි ඒ පාර කම්ප්ලේන්ට් කරා. වන්නහු මිස් ඔයාගේ හස්බන්ඩ් ඔය පාන් ගේන්න යනකොට හරි වටිනා දෙයක් එහෙම අරගෙන ගියාද? අපි හිතමු රත්තරන් බඩුවක් නැත්තම් සල්ලි ගොඩක් මොනවාරි වගේ වටිනා දෙයක් අරගෙන ගියාද? ඔව් සර්. මොකක්ද? බේකරියේ ලොයල්ටි කාඩ් එක. ඈ? හැමදාම පාන් ගන්න අයට කාඩ් එක පෙන්නලා 15%ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ගෙදරින් ගියාට පස්සේ හස්බන්ඩ්ගෙන් අඩුම කෝල් එකක්වත් ආවේ නැද්ද? ආව සර්. එයා මොකක්ද කිව්වේ? රෝස් පාන් ඉවරයි කිව්වා සර්. නෑ ගෑණියේ සැකසහිත දෙයක්. සැකසහිත දෙයක් කියන්නේ අද පාන් බාගෙට පුච්චලා වගේ කියලා එයාට පොඩි සැකයක් තිබුණා. මේ මොන මගුලක්ද මේ? සාදන්. සමට කතා කරාද? මෙයාගෙන් අහල වැඩක් නෑ. ඔයා ගිහිල්ලා බේකරියේ පෙරේරට එන්න කියන්න. මට මේ අපරාධ කරපු එකාට කොහොම හරි දඬුවම් කරන්න ඕන සර්. ඇත්ත. මං කොහොමද දැන් පාන් කන්නේ කියන්නකෝ සර්? ඈ? සාජන් මහත්තයා මං සල්ලි දුන්නත් පෙරේර බේකරියෙම රෝස් පාන් 3ක් ගේන්න පුළුවන්ද? පාන්? නෑ අපිට කන්න.